ඉතින් මේවට ලාංකික අභිවිසින තරංගාලි බවට පත්වී තිබෙනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, ඉන්දිය කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම වෙන කාන්තා කණ්ඩායම් තුන සමගින් පැවැත්වෙන තුන්වන ක්‍රිකට් තරංගාවලිය වගේම ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරංගාවලිය තවද පාකිස්තාන සුපර් ලීග් තරංගාවලියද මේවට පැවැත්වෙමින් තිබෙනවා. ඉතින් මේ අතරින් තුන්වන ක්‍රිකට් තරංගාවලියට අදාළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩා කළ දෙවන තරගය ඊයේ පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර. ඉතින් මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ අනුව මෙයට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග දෙක තුන එක් තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. ඉන්දිය කණ්ඩායමට එරෙහිව තරගයේ පරාජයට පත් වූ නිසා ඒ වගේම ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමට ඊළඟට ක්‍රීඩා කිරීමට තිබෙන තරගාවලිය බවට පත් වී තිබෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම සමගින් පූර්ණ තරගාවලියක්. මෙම තරගාවලිය සඳහා 20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වී තිබෙනවා. ඉතින් තරගාවලිය ජූනි මාසයේදී ආරම්භ වීම නියමිත බවට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තොරතුරු සඳහන් කර තිබෙන්නේ. ඉතින් මීට පෙර පැවැති තරගාවලිය තුලදී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පැවති ප්‍රබල ගැටලු කිහිපයක් බවට පත් වී තිබුණා. ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට මෙම තරගාවලිය නැරඹිය හැකි ආකාරය සම්බන්ධයෙන් මොකද සුපැහැදිලි නාලිකාවකින් මෙම තරගාවලිය නැරඹීමට අවස්ථාවක් හිමි වුණේ නැහැ. ඒ වගේ වැඩි වශයෙන් ජංගම දුරකථන ඔස්සේ නැරඹීමට බලාපොරොත්තු වන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට මෙම තරගාවලිය නැරඹීම සඳහා අවස්ථාවක් උදා වුණේ නැහැ. මොකද YouTube නාලිකාවකින් හෝ ජංගම දුරකථන වලින් මෙම තරගාවලිය නැරඹීමට අවශ්‍ය පහසුකම් නොලැබීම නිසා ඒ වගේ මෙම පහසුකම් ලැබුණත් ඒ සඳහා වැඩි මුදලක් වැය වෙන බැවින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට මෙම තරගාවලිය නැරඹීම සඳහා අවස්ථාවක් උදා වුණේ නැහැ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඊළඟට ක්‍රීඩා කිරීම නියමිත වී තිබෙන තරගාවලිය වන බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලිය සියලුම තරග ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාලිකාව තුළින් සම්පූර්ණයෙන්ම විකාශනය කරන බවට මේවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මොකද මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිසා ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාලිකාව තුළින් නැරඹීමේ අවස්ථාව මෙමෙට උදා වී තිබෙනවා. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.